තාත්තේ පුරුදු වෙන්න. මේකක්වත් අපිට ඕන විදිහට වෙන්නේ නැහැ. බුදුරු කොහොමද පැහැදිලි කරේ? අචින්ති තම්පි භවති චින්ති තම්පි විනස්සති. මේ ලෝකේ කවදාවත් හිතන දේ වෙන්නේ නැහැ. වෙන දේ හිතා ගන්නත් ඔක අපි දන්නවනේ. මොකක්ද අපි කියලා මේ ලෝකෙ වෙන්නේ? තුසිත විමානේ හැම එකක්ම වෙනස් වෙනවා. සාදු වන්දෙමේ මොකක්ද වෙනස් වෙන්නේ? ගෞතම සමීර දරුවෝ වෙනස් වෙනවා කියනවා නේද? සසර බැද්ද ගමන් පවුල් දෙදරනවා බව දැනගත්තා. සසර පුරා මේ ලෝකේ හැම එකක්ම වෙනස් වෙනවා නම් අපි නඩත්තු කරන අපේ ළඟම තියෙන වස්තුව මොකක්ද? අතිර භවයේ සැන ශරීරය සුව ටික වෙනස් වෙන්නේ නැද්ද? සමිඳුනිත් මුණා මම කියන්නේ බාහිර පැත්තකින් තියලා අපි